කැල්නිය විශ්වවිද්‍යාලයෙන් තමයි මේ රිසර්ච් එක කරලා තිබුණේ. ඒකෙදී පාරිභෝගික තෘප්තිය 90%කට වඩා ලැබෙන බව අපිට සඳහන් කරනු ලැබුවා. එවැනි පාරිභෝගික තෘප්තියක් අප ආයතනයේ මේ නිෂ්පාදන වලට ලැබීම ගැන අපි තාමත් සතුටු වෙනවා. ෆැඩ්නා වල විෂන් එක ගත්තාම අපි හැපි ලයිෆ් එකකට සතුටින් ඉන්න දේවල් තමයි දෙන්නේ. ආයුබෝවන් නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. හැමදාමත් වගේම විශ්ව ලෝකයේ TV channel එකෙන් අපි ඔබට ගේන්නේ ඔබේ පෙනුම සහ සෞඛ්‍ය වර්ධනය කරගන්න අවශ්‍ය දේවල්. ඉතින් සෞඛ්‍ය සහ පෙනුම වර්ධනය කරගන්න අලුතෙන් දේවල් හිතලා ඒවා අත්හදා බලන්න අපේ සමාජයේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට ගොඩක් ලෙඩ රෝගවලට අපේ පෙනුම වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අලුත් නිෂ්පාදන අත්හදා බලලා ඒ නිෂ්පාදන වලට 90%කට වඩා පාරිභෝගික විශ්වාසය ලබාගත් ආයතනයකට තමයි අපි අද ඇවිත් ඉන්නේ. ඒ තමයි අපි හැමෝම දන්න ෆැඩ්නා ආයතනයට. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ විශේෂ නිෂ්පාදන තුනක් ගැන කතා කරන්න. ඉතින් අපිත් සමග එකතු වෙලා ඉන්නවා ෆැඩ්නා ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රියල් සුපුල් චන්ද්‍ර මහතා. ඔබතුමන්ව විශ්ව ලෝකයේ අපේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. එකම ආයතනයක නිෂ්පාදන 3කටම 90%කට වඩා පාරිභෝගික විශ්වාසය ලැබෙනවා කියන්නේ හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ ෆැඩ්නා ආයතනයේ නිෂ්පාදන 3ටම 90%කට වඩා පාරිභෝගික විශ්වාසය ලැබිලා තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි මොනවද මේ නිෂ්පාදන? ඒ වගේම මේ 90%ක පාරිභෝගික විශ්වාසය ලැබුණා කියලා මොකක්ද තියෙන සහතික කිරීම? ඇත්තටම ෆැඩ්නා ආයතනයේ මේ පාරිභෝගික විශ්වාසය ලැබුණු නිෂ්පාදන ගත්තාම ප්‍රථමයෙන් මම කියන්න ඕනේ අපේ ඒ නිෂ්පාදන වලින් ඕටෝෂීල්ඩ් කියන නිෂ්පාදනය අපි සංදි වේදනාවන් වලට තියෙන නිෂ්පාදනය, ඊට අමතරව සැටිනි hair solution එකක්, අපේ හිස කෙස් ගැලවී යාම වළක්වීමට අපි විශේෂයෙන් නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදනයක්. ඒත් එක්කම තියෙනවා වර්නොලැක් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇති පෝෂක අතිරේක. මේ නිෂ්පාදන තුනට තමයි අපේ මේ පාරිභෝගික විශ්වාසයේ 90%ට වඩා ලැබුණේ. ඇත්තටම කැල්නිය විශ්වවිද්‍යාලයෙන් තමයි මේ රිසර්ච් එක කරලා තිබුණේ. ඒකෙදී පාරිභෝගික තෘප්තිය 90%කට වඩා ලැබෙන බව අපිට සඳහන් කරනු ලැබුවා. ඒක ඇත්තටම නිෂ්පාදනයකට ඉතාම අපහසු කාර්යයක් මේ වගේ පාරිභෝගික තෘප්තියක් ලබා ගැනීම. ඉතින් එවැනි පාරිභෝගික තෘප්තියක් අප ආයතනයේ මේ නිෂ්පාදන වලට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. දැන් වෛද්‍යතුමනි මේ කොණ්ඩේ අනේක නවත්තන්න සැටිනි නිෂ්පාදනය කරලා තියෙනවා. සංදි වේදනාවලටත් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ වගේම පිළිකාවලටත් නිෂ්පාදනයක් කරලා තියෙනවා. මේ වගේ නිෂ්පාදන කරන්න පෙළඹුණේ ඇයි? ඇත්තටම ෆැඩ්නා කියන ආයතනයේ අරමුණ, ඒ කියන්නේ අපේ විෂන් එක වෙන්නේ අපේ ආයතනය කරන්නේ අපිට පාරම්පරිකව අපිට ශ්‍රී ලංකාවෙන් අපිට ලැබුණු ලොකු දැනුමක් තියෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ තියෙනවා, ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙනවා. මේකත් එක්ක ලැබුණු දැනුම් සම්භාරය අපි නවීන තාක්ෂණය හා මුසු කරලා නිෂ්පාදන විදිහට එළියට දානවා. මේකෙදි විශේෂත්වය වෙන්නේ අපි පරීක්ෂණ මගින් තහවුරු කරනවා. මොකක් හරි අපි කියනවා නම් කොණ්ඩේ යන එක වළක්වනවා, නැත්නම් සංදි වේදනාව වළක්වනවා. අපි පරීක්ෂණ මගින් කරනවා ඇත්තටම මෙහෙම වෙනවද? කොච්චර කාලෙකින්ද වෙන්නේ? මොකද්ද මේක වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද? අපේ ඇඟේ මොන සෛල වලටද මේ ක්‍රියා කරන්නේ? අන්න ඒ වගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි අපි නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. වෛද්‍යතුමනි මේ අපි කතා කරමු මේ රෝග තත්ත්ව ඇති වෙන්නේ කොහොමද කියලා. ඔව් ඇත්තටම දැන් මේ අපි කතා කරපු තුනම බෝ නොවන රෝග, non communicable disease කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. මේ රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ ජීවන රටාව හා ආහාර පාන. විවිධ හේතු වෙන්න පුළුවන්. මේකේ වැඩිපුරම බලපාන්නේ මේ දෙක. එතකොට එහෙම අපි ගත්තාම මේ රෝගෙන් රෝගයට හේතු වෙනස් වෙනවා. අර මං කියපු හේතු දෙක තමයි ප්‍රධානම හේතු වෙන්නේ. මේකත් එක්කම අපේ සංදි වේදනාවට තියෙන නිෂ්පාදනය ගැන විශේෂයෙන් කතා කරොත් ව්‍යායාම මැදිකමත් ඒක ජීවන රටාවත් දෙක එන දෙයක් ප්‍රධාන හේතුවක් වෙනවා මේ ආකාරයට රෝග ඇතිවීම සඳහා. පුද්ගලයෙක්ගේ පර්සනැලිටි එකට වැදගත්ම සාධකයක් තමයි මේ කොණ්ඩේ කියලා කියන්නේ. අපි හැමෝම මේ කොණ්ඩේ යන එක ගැන ගොඩක් හිතනවා. එතකොට මේ ෆැඩ්නා ආයතනයේ මගින් හඳුන්වලා දීලා තියෙනවා සැටිනි කියන නිෂ්පාදනය. මේ නිෂ්පාදනයේ කොහොමද කොණ්ඩේ යන එක නවත්තන්නේ? ඇතනම
ලෝකයේ ගත්තහම කොණ්ඩයන්ට විවිධ හේතු බලපානවා. වැඩිම පිරිසකට කොණ්ඩයමට බලපාන්නේ හෝමෝනමය ගැටලුවක්. ඊළඟට මයික්‍රෝනියුට්‍රියන්ට් ඒ කියන්නේ අපිට ශුද්ධ පෝෂක අඩුවීම මේක හේතුවක් වෙනවා. ඊළඟට තියෙන හේතුවක් විදිහට දක්වන්න පුළුවන් පර්සනල් කෙයා අපි යූස් කරන අපි ෂැම්පෝ ඒ වගේ අපි භාවිතා කරන නිෂ්පාදනවල ගුණාත්මක භාවය මේවත් එක්කත් කොන්න යනවා. ඊට අමතරව අපි හිසකෙස් වලට කරන ට්‍රීට්මන්ට් මේ විවිධ හේතු නිසා කොණ්ඩ යෑම සිද්ධ වෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක කොණ්ඩ යන්න හේතු වෙන්නේ හෝමෝනමය ගැටලුවක්. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි සැටිනි කියන නිෂ්පාදනය එන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරොත් 5 alpha reductase blocking technology එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර අපේ ගැහැණු පිරිමි දෙගොල්ලගම ඇඟේ තියෙනවා ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය. අපි කුඩා කාලේදී ඉගෙන ගන්නේ පිරිමි ළමයින්ගේ තියෙන හෝමෝනයක් විදිහට. හැබැයි ඒක දෙගොල්ලගෙම තියෙනවා. ඉතින් මෙන්න මේ හෝමෝනය ඔක්සිකරණය වීමේදී DHT කියන තවත් හෝමෝනයක් බවට පත් වෙනවා. ඒක ඇති කරවන 5 alpha reductase කියන එන්සයිමය බ්ලොක් කරනවා මෙන්න මේ සැටිනි කියන නිෂ්පාදනයේදී. මේක තමයි සැටිනි නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඒකත් එක්කම සැටිනි නිෂ්පාදනයෙන් කොණ්ඩේට අවශ්‍ය මූලික පෝෂක වර්ග ලබා දෙනවා. ඇත්තටම කෙස් ගහක් වුණාම ඒකට බාහිරින් ලැබෙන්න ඕනේ පෝෂක වර්ග තියෙනවා. මේ පෝෂක ලබා දීමත් සිද්ධ වෙනවා. දැන් වෛද්‍යතුමනි අපි වෙළඳ පොළට ගිහින් බැලුවොත් මේ වෙළඳ පොලේ තියෙන විවිධාකාරයේ නිෂ්පාදන මේ කොණ්ඩ යන එක නවත්තන්න. එතකොට ඒ නිෂ්පාදන වලින් මේ සැටිනි නිෂ්පාදනය වෙනස් වෙන්නේ කොහොමද? ඔව්. අපි වෙළඳ පොළ ගත්තාම වෙළඳ පොලේ විවිධ නිෂ්පාදන දැකලා ඇති. ඒත් හිසකෙස් වැටීම වළක්වන නිෂ්පාදන ඉතාම කිහිපයයි තියෙන්නේ වෙළඳ පොලේ හොඳ ක්‍රියාකාරී මට්ටමේ. ඒවා අතරිනොත් ස්වභාවික නිෂ්පාදන වෙළඳ පොලේ නැති තරම්. ඉතින් අපේ නිෂ්පාදනයේ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක ලොකු විශේෂත්වයක්. මොකද ස්වභාවික නිෂ්පාදන භාවිතා කිරීමේදී අපි කියනවා ඇඩ්වර්ස් ඉෆෙක්ට් කියලා නැත්නම් සයිඩ් ඉෆෙක්ට් කියලාත් කියනවා. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. අපිට ඇති වෙන අතුරු ආබාධ ඊටාම අවමයි. ඉතින් මේක ස්වභාවික නිෂ්පාදන භාවිතා කිරීමේදී තියෙන එක් වාසියක්. ඒත් එක්කම ඉතා ඉහළ ප්‍රතිඵල ලබා දීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ ඇතුළත හිසකෙස් වැටීම වැළැක්වීමේ හැකියාව තියෙනවා මේ සැටිනි නිෂ්පාදනයේට. ඒත් එක්කම මේකේ අමතර වාසි ටිකක් තියෙනවා. මේක ගොඩක් අනිත් නිෂ්පාදනවල නෑ. හිසකෙස් වැටීමට අමතරව හිසකෙස් වර්ධනයට මේ සැටිනි හේතු වෙනවා. ඒත් එක්කම හිසකෙස් වලට අඩංගු සමහර පෝෂක ද්‍රව්‍ය ඌනතාවයන් තියෙනවා නම් ඒ ටික ලබා දෙනවා. හිසකෙස් වල වර්ණය දීප්තිය ලබා දීමට මේ වගේ හිසකෙස් හා සම්බන්ධ ගොඩක් දේවල් සැටින් නිෂ්පාදනය මගින් ලබා දීම සිද්ධ වෙනවා. පැඩ්න ආයතනය මගින් මේ සංදි වේදනාවලට ඕතෝෂීල්ඩ් කියන නිෂ්පාදනය හඳුන්වලා දීලා තියෙනවා. මේ ඕතෝෂීල්ඩ් නිෂ්පාදනයෙන් කොහොමද සංදි වේදනාව නැති වෙන්නේ? ඒ වගේම මේ වෙළඳ පොලේ තියෙන අනිත් නිෂ්පාදන එක්ක මේ ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය වෙනස් වෙන්නේ කොහොමද? ඕතෝෂීල්ඩ් කියන නිෂ්පාදනය අපේ විශේෂ නිෂ්පාදනයක් සංදි වේදනාවන් සඳහා. මේකේ විශේෂත්වය වෙන්නේ අපි මේ නිෂ්පාදනය කිරීමට එතර මේවා පර්යේෂණවල ප්‍රතිඵල විදිහට එනේවා අපි භාවිතා කරලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය. ඒක තමයි ඒකේ ප්‍රධාන එක හේතුව. ඊට අමතරව අපි වෙළඳ පොලේ දකින ගොඩාක් සංදි වේදනාවන් වලට තියෙන නිෂ්පාදනවල බේස් එක විදිහට නැත්නම් වැඩිපුරම තියෙන අමුද්‍රව්‍ය විදිහට තියෙන්නේ හයිඩ්‍රෝකාබන් බේස්. ඒ කියන්නේ පෙට්‍රෝලියම් පිරිපහදුවේදී එන හයිඩ්‍රෝකාබන් තමයි බේස් එකට වෙන්නේ. ඒ වුණාට අපේ නිෂ්පාදනවල ඇලෝවේරා වර්ජින් කොකොනට් ඔයිල් වගේ ස්වභාවික බේස් එකක් තමයි තියෙන්නේ. මේකේ විශේෂත්වය මම සඳහන් කරොත් අපේ සංදි වේදනාවට වැදගත් වෙන ක්‍රියාකාරී සංඝටක ශාකවල තියෙන ක්‍රියාකාරී සංඝටක ජලයේ දිය වෙන ක්‍රියාකාරී සංඝටක මෙන්ම මේ දේ දිය වෙන නැත්නම් ඔයිල් වල දිය වෙන ක්‍රියාකාරී සංඝටක තියෙනවා. ඉතින් අපි ඇලෝවේරා වර්ජින් කොකොනට් ඔයිල් වගේ දෙයක් ගත්තාම මේ සියලුම සංඝටක අපේ ශරීරයට අවශෝෂණය කර ගැනීම ඉතාම පහසුයි. ඒත් එක්කම ඉතා වේගයෙන් අවශෝෂණය කර ගන්නවා.
ඒක මේ ඕට්සීල් නිෂ්පාදනයේ තියෙන විශේෂත්වයක්. ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගැනීම සහ ශරීරයේ වැඩි වෙලාවක් රඳවා ගැනීම. ඒක නිසා ඕට්සීල් නිෂ්පාදනය භාවිතා කරන කෙනෙකුට ඉක්මන් හා දිගුකාලීන සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ පිළිකාව සඳහා නිෂ්පාදනය කරපු පෝෂණ අතිරේකයට තමයි පාරිභෝගික විශ්වාසය වැඩියෙන්ම ලැබිලා තියෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි කොහොමද මේ පිළිකාව සඳහා හඳුන්වලා දුන්නු පෝෂණ අතිරේකයෙන් පිළිකාව මඩ පැවැත්වෙන්නේ? පිළිකාව ගැන අපි කතා කරොත් පිළිකාව කියන්නේ අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඇත්තටම කියනවා. අවුරුද්දකට පිළිකා රෝගීන් 35000කට අධික ප්‍රමාණයක් නව රෝගීන් වාර්තා වෙනවා. ඒත් එක්කම අර ඉන්න රෝගීනුත් සිටිනවා. ඉතින් මේක අපි වගේ සංවර්ධනය වන රටකට විශාල ගැටලුවක්. ඒ වගේම අපේ සෞඛ්‍ය අංශයට විශාල වියදමක් වෙන ගැටලුවක්. ඇත්තටම මේ පිළිකාව කියන එක අද ඊ ඇති වුණ දෙයක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ කියන්නේ ඈත අතීතයේ ඉඳලම තිබුණු රෝගයක්. ඉතින් මේකට අපේ පාරම්පරික දැනුම තිබ්බා. පාරම්පරික සංඝටක තිබ්බා. මේවා නවීන තාක්ෂණය හා මුසු කරලා අපි අවර්ණලැක් කියන නිෂ්පාදනය ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේ නිෂ්පාදනයේ විශේෂත්වය වෙන්නේ පිළිකා පියවි සෛල නැත්නම් කැන්සර් ස්ටෙම් සෙල්ස් කියලා තියෙනවා. මේ ස්ටෙම් සෙල් කියන්නේ පිළිකාවේ අපි පිළිකාවක් කියන්නේ අපේ තියෙන සෛල බෙදිලා යනවා. ඒක ඊට පස්සේ નિયમિત වයසක් තියෙනවා විනාශ වෙන්නේ. ඒ નિયમિત වයසදී විනාශ වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අර මූලික විදිහට අපි කිව්වොත් පිළිකාවක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේක මග පෙන්වන ලීඩර්ස් ලා වගේ සෛල ටිකක් තියෙනවා. මේවට තමයි පිළිකා පියවි සෛල කියන්නේ. මේ පිළිකා පියවි සෛල හරි අමාරුයි මර්ධනය කරන්න. අපේ මේ නිෂ්පාදනයෙන් අපි මේ විද්‍යාත්මකව අපි බලලා තියෙනවා. අපේ නිෂ්පාදනයට හැකියාව තියෙනවා පිළිකා පියවි සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ වර්න්ලැක් නිෂ්පාදනය භාවිතා කිරීමේදී ඇතනම් පිළිකා රෝගීන් විවිධ ප්‍රතිකාර ගන්නවානේ. මේ විවිධ ප්‍රතිකාර ගද්දී විවිධ අතුරු ආබාධ ඇති වෙනවා. මෙන්න මේ අතුරු ආබාධ අවම කර ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා මේ පිළිකා රෝගීන්ට. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ පිළිකා රෝගීන් මහරගම අපේක්ෂාරෝහලෙන් හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් හෝ ප්‍රතිකාර ලබා ගද්දී ඒ අතරතුර අපේ මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්. අපි කොයිම වෙලාවකවත් අපි කියන්නේ නැහැ සියලු ප්‍රතිකාර නවත්තලා මේක භාවිතා කරන්න කියලා. මොකද මේක පෝෂක අතිරේකයක්. ඉතින් ඒ ප්‍රතිකාරත් එක්කම මේ නිෂ්පාදනය භාවිතා කරලා ඒ හොඳ ප්‍රතිඵල තිබ්බ හින්දා තමයි පාරිභෝගික තෘප්තිමත් භාවය 90% අපිට මේ නිෂ්පාදනය සඳහා ලැබිලා තියෙන්නේ. දැන් වෛද්‍යතුමනි සංදිවේදනාවලට ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය කරලා තියෙනවා. පිළිකාවලට වර්නොරැක්ස් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ නිෂ්පාදන දෙකෙන් ප්‍රතිඵල ලැබෙන්න සාමාන්‍යයෙන් කොච්චර වගේ කාලයක් යනවද? අපි ප්‍රතිඵල ලැබෙන්න ගතවන කාලය ගැන කතා කරොත් අපි ඕට්ෂීල්ඩ් කියන නිෂ්පාදනය සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් පැය භාගයක් මේ වගේ කාලයක් ඇතුළත ඇත්තටම සංදිවේදනාව ඉතාම වේගයෙන් අඩු කිරීම සිද්ධ කරනවා. මේක අපේ සංදිවේදනාව අඩුවීමට අමතරව අපි කියනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි. ඒ කියන්නේ ඉදිමීම්, රතුවීම්, සංධි ආශ්‍රිත වෙනත් තියෙන ගැටලුකාරී තත්වයක් මේකත් එක්ක ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ප්‍රථමයෙන්ම අඩු වෙන්නේ වේදනාව. ඉතුරු ඒවා ටික හිමින් අඩු වීගෙන යනවා. මේක තමයි අපි ඕට්ෂීල්ඩ් නිෂ්පාදනය ගැන කතා කරද්දී කියන්නේ. ඒකත් එක්ක ගත්තාම වර්නලැක් නිෂ්පාදනය අපේ පිළිකා සෛල විනාශ කිරීමට තියෙන පෝෂක අතිරේකය. මේ නිෂ්පාදනය ගත්තාම අපිට හරියටම කියන්න බෑ හැමෝටම පොදු කාලයක්. ඒකේ ඒකේ හේතුව වෙන්නේ මොකද මේ පිළිකාව කියන එක රෝගියාගෙන් රෝගියාට තියෙන විදිහ වෙනස්. කෙනෙකුට එක තැනක විතරක් තියෙන්න පුළුවන්. කෙනෙකුගේ මුළු ශරීරයම පැතිරලා තියෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් සමහර පිළිකා වර්ග තියෙනවා ඉතාම වේගයෙන් වර්ධනය වෙන. සමහර පිළිකා වර්ග තියෙනවා ඉතා හිමින් වර්ධනය වෙන්නේ. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් පිළිකා වර්ගාණුව මේ වගේ විවිධ වෙනස්කම් ඉති වෙනවා. ඉතින් අපි පොදුවේ ගත්තොත් මේ හැම එකටම අපේ නිෂ්පාදනයෙන් ප්‍රතිඵලයක් තියෙනවා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඇත්තටම අපේ දැන් මේ වෙද්දි විශාල රෝගීන් ප්‍රමාණයක් භාවිතා කරලා තියෙන අපේ නිෂ්පාදනය ඒ රෝගීන්ගෙන් ගත්ත දත්ත අනුව සාමාන්‍ය මාසයක් වගේ ඇතුළත
මේ රෝගීන්ට ඒ වෙනස හඳුරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් පිළිකා රෝගීන් කියන්නේ ප්‍රතිකාර ගොඩක් ගන්න රෝගීන් පිරිසක්. ඉතින් මේ රෝගීන්ට විවිධ අතුරු ආබාධ ඇති වෙනවා, විවිධ අපහසුකම් තියෙනවා. ඉතින් මෙන්න මේවා අඩුවීම ඒගොල්ලෝ ටක් ගාලා ඉක්මනින් අපිට කියනවා. විශේෂයෙන් කෑම ගැනීමේ අපහසුතා තියෙනවා, ඒක නිවැරදි වුණා කියනවා, ඇඟ දැවිල්ල අර ඒ වගේ තිබ්බේවා ඉක්මනින්ම අඩු වුණා කියන එක අපිට රෝගීන් වාර්තා කරනවා. සමාජයේ පවතින බහුල නිරෝගවලට තමයි මේ ෆැඩ්නා ආයතනය මගින් මේ වගේ නිෂ්පාදන එළිදක්වලා තියෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි තව මොනවද ෆැඩ්නා ආයතනය මගින් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම අපේ රට ගත්තහම ඒ වගේම ලෝකයේ ගත්තහම බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම ෆැඩ්නාවල විෂන් එක ගත්තහම අපි හැපි ලයිෆ් එකකට සතුටින් ඉන්න දේවල් තමයි දෙන්නේ. ඉතින් මේකත් එක්ක අපේ ෆන්ක්ෂනල් කොස්මැටික්ස් ක්‍රියාකාරී රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක්ම ඉදිරියේදී අපේ එන්න බලාපොරොත්තුවෙන් තියෙනවා. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් වෙයි මෑත කාලීනව අපේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා. අදත් විශ්මලෝකයේ TV channel එකෙන් ඔබේ ජීවිතයට වැදගත් වෙන හරවත් සාකච්ඡාවක් අපි අරගෙන ආවා. ඉතින් මේ හරවත් සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණා ෆැඩ්නා ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රියාල් සුපුල් චන්ද්‍ර මහතා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. තවත් දවසක මේ වගේම හරවත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නම්. ඔබ සැමට සුබ දවසක්.